Hi, welcome to my channel. අද අපි හදන්න යන්නේ ලේසියෙන්ම රසවත්ම හදාගන්න පුළුවන් සෝය මීට් කරි එකක් හදන්න යන්නේ. බලමු අපි මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම ඉතින් සෝය මීට් ටික තම්බ ගන්න ඕන. මොන වතුරේ. පොල් කිරි ඕන වෙලා තියෙනවා. සෝය මීට් ටික තම්බගෙන තියෙනවා. අය අවශ්‍ය වෙනවා සුදු ලූණු රම්පේ කරපිංචා ලූණු පොඩියට කපාගෙන තියෙනවා. ඉතින් කොහොමද ටික දාන්නේ? එනේද? පැකට් එක තම්බගත්ත සෝය මීට් එකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට එකතු කරගන්නවා අපි මිරිස් කුඩු චුට්ටකුත් ඒකම ලුණු චුට්ටක් කහ කුඩු චුට්ටකුත් එකතු කරගන්න ඕන. දැන් ඉතින් හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. මික්සි ඊට පස්සේ පෑන් එකක් අපි ලිපේ තියාගන්න ඕන. ඒකට තෙල් ටිකක් දාන්න. රත් වෙනකන් ලිපේ තියන්න ඕන ඉතින්. අපේ තෙල හොඳටම රත් වෙලා තියෙන ඉතින් අපි එකතු කරගමු. ඒකට රම්පේ කරපිංචා ලුණු ටික ඒ ටික එකතු කරගන්න ඕනේ මේකට. අපි කවදම් කරගත්ත සෝය ටික එකතු කරගන්න ඕනේ. ලං කරගෙන ඒකම අපි චුට්ටක් ගම්මිරිස් චුට්ටක් විතර එකතු කරගන්නවා. මම ගොඩක් ස්පයිසි ගන්න ගම්මිරිස් චුට්ටක් එකතු කරගන්න. හරිම රසයි නේද? මේ වෙලාවේ අපි පොල් කිරි ටික එකතු කරගන්න ඕන. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හරිම රසයි.